ෆයිල් ගැව්වට කාංචන විජේසේකරයි රනිල් වික්‍රමසිංහයි මේ ලංකාවේ මේ QR ක්‍රමයේ අරගෙන මේ වෙද්දී තෙල් පෝලිං නැති කරලා තෙල් දෙන ක්‍රමවේදයක් හදලා තෙල් සූත්‍රයක් මිල සූත්‍රයක් හදලා ඒ කරගෙන ගිය දේවල් ඒක මේ ආණ්ඩුවෙන් ටික ටික කරගෙන යන්න පටන් ගන්න තියෙනවා. ඉතින් කොහොම හරි දැන් අද QR ක්‍රමයට අමතරව ඔත්තේ ඉලෙක්ට්‍රික් ක්‍රමයට ඒගොල්ලෝ ගෙන ආවා. ඉතින් ඒ ඔත්තේ ඉලෙක්ට්‍රික් ක්‍රමයට අද ඔත්තේ දවසක්. එතකොට අපේ වාහන තිබුණ ඉරට් තෙල් දැන් අපි අදත් ගියාට පස්සේ වේයමට ප්‍රදේශයෙන් තෙල් ගන්න ගියා තැනකදී පොලිසියෙන් දාලා තිබුණා. ඉතින් අපි ඒ අවසානයේ වටේ දැකපු හැම පෙට්‍රල් ෂෙඩ් එකකටම ඩීසල් පෙට්‍රල් වෙනුවෙන් QR කෝඩ් එක විතර නෙවෙයි අද ඒ දිනේ අවසාන අංක දෙක ඔත්තේ ඉරට්ටේ වෙන විදියට තමයි අද තෙල් ගැහුවේ. ඉතින් හෙට යනකොට ඒ තෙල් ටික තියෙද්දි දන්නේ නැහැ. දැන් හෙට එන්න කිව්වා අපේ ඉරට්ටේ කියලා. ඉතින් හෙට යද්දි ඒ තෙල් ටික ඒ විදියට තියෙද්දි දන්නේ නැහැ වෙන් වෙලා අපිට. කොහොම හරි තිබුණොත් හොඳයි. කොහොම හරි මේ සතියේ තෙල් කෝටයක් සෙන්ලා දැන් අලුත් වෙනවා. දැන් ඒකේ ගැටලුව තියෙන්නේ මේක මේගොල්ලෝ කරගෙන යන ක්‍රමයේ විතර නෙමෙයි. අරගොල්ලෝ කරපු ක්‍රමයේ ඒකවත් හරියට කරගන්න බැරි මට්ටමක තමයි මේ ආණ්ඩුව දැන් මේ වෙද්දි පවතින්නේ. දැන් වසන්ත සමරසිංහලා පාර්ලිමේන්තුවල කියන කතාන්දර එළියේ නැහැ. ඇත්ත කතාව. දැන් එක ඇමතිවරයෙක් චතුරංග බේසිංහ කියන මිනිස්සයා ඒ මිනිස්සයාට එක්ක කියන්න ඕනි මේක කියන්න එපා කියලා. අගෝස්තු වෙනකන් තෙල් දිනනවා තෙල් සංසිද්ධ දිනනවා කියලා එයා කියනවා. මේ මහින්ද සමරසිංහලා කියනවා මේ විමල් රත්නායකලා කියනවා මේ ලබන අප්‍රේල් මාසයේ අන්තිම වෙනකන් දිනනවා කියලා. තව නැවක් ඕකේ වුණා ඒ හින්දා මැදක් කිය හිටියා. දැන් අවසන් වෙනකම්ම අප්‍රේල් අවසන් වෙනකම්ම තෙල් දිනනවා කියන එක දැන් ඒගොල්ලෝ කියනවා. ඉතින් චතුරංග මන්ත්‍රීවරයා එකක් කියනවා මෙයා එකක් කියනවා කොයිකද ඇත්ත කියන එක මිනිස්සුන්ට හොයාගන්න බැරි තත්ත්වයක් තියෙනවා. කොහොමද තෙල් බොහොම හිඟ ශීඝ්‍රතාවයකින් අඩුවකින් ඇති. මොකද නැත්තම් මේ වගේ QR එකට දී ගන්න පටන් ගත්තා. ඒකත් දරුව දැන් මේකත් යනවා මොන ආකාරයේ තව ක්‍රම හොයාගෙන ඉඳ කියන අපි දන්නේ නැහැ. නමුත් පොලිසියෙන් දැන් මට ප්‍රශ්නයක් නැහැ. ඒක ආරක්ෂාවට හොඳයි ෂෙඩ් එකේ සහ ජනතාවගේ. මොකද ජනතාව කුපිත වෙලා ඉන්නේ මේ ගිනි අවුවේ වැස්සේ දෙමි ඔවුන් තෙල් ගහන්න තෙල් පෝලිං වල ඉඳගෙන මාර දුකක් විඳිනවා. මීට අවුරුදු 3-4කට කලින් අතීතයත් මතක් වෙවි ඔවුන් තෙල් පෝලිං වල ඉඳගෙන තෙල් ගහන්න පටන් ගන්න තියෙනවා. මේ කාගෙන්වත් පරිගණ්ඩ බයියෝ ටොයියෝ ගිහිල්ලා මේ තෙල් ගහනවා කියලා කියන එක තමයි දැන් ඒගොල්ලෝ අලුත්ම කතාව. ඒක එහෙම කියන්න එපා. මොකද හැමෝම ගිහින් තෙල් ගහනවා. හැමෝටම තෙල් උමනයි. වැඩිපුරම මේ ආණ්ඩුවට ඡන්දෙ දීපු මිනිස්සු තමයි උඩ ලොකුටම බැන ඡන්දෙ දීපු කට්ටිය තමයි දැන් ලොකුට බැන තෙල් පොලිං වල ඉන්නේ. ඉතින් ඒක නිසා මේ කුහක කමකට තෙල් පොලිං වල ඉන්නව නෙවෙයි මිනිස්සුන්ගේ ජන ජීවිත ගෙවා ගන්න දැන් ත්‍රිරෝධරත අයට මදි තෙල්. දීවරයන්ට තෙල් මදි. ඒ ක්‍රමවේදය හදන්න ඕනේ. ගොවියන්ට තෙල් දෙන විදිය ඔයිට වැඩිය ක්‍රමයකට හදන්න වෙනවා. ඉතින් ඒ වගේ ලොකු ප්‍රමාණයක් තියෙනවා බයිසිකල් වලට අම්මෙන්න පායි. ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒකෙන් මිනිස්සුන්ට උබ පික් මේ දුවන මිනිස්සුන්ටවත් එහෙම නැත්නම් බයිසිකලෙන් ගිහිල්ලා රස්සාව කරගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. එතකොට බඩු විකුණන මිනිස්සු ඉන්නවා. කූරියර් සර්විස් එකට කට්ටිය ඉන්නවා. ඒගොල්ලොන්ට මීට වැඩිය තෙල් ප්‍රමාණයක් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒ වුණාට කටයුතු කරන සමාගම් හරහා හෝ ආයතන හරහා කතා බහ කරගෙන ඒ දේ කරන්න සිද්ධ වෙනවා. නැත්නම් මේ තෙල් ප්‍රමාණය අඩුයි.